පාට කුරුල්ලෝ කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ ඇත්තටම මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ. ඉතින් නුරාන් හදන්නේ කෙවින්ගේ හිත දිනාගෙන කෙවින්ට පෙන්නන්නයි මම මේ දේ කරේ නෑ කියලා. ඉතින් යාළුවනේ නුරාන්ගේ හිතේ තියෙන දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ. ඉතින් කෙවින් දැන් නුරාන්ගේ මේ බොරු රංගපෑමට රැවටුණත් කෙවින්ගේ යාළුවෝ නම් අනිවාර්යෙන්ම දන්නවා නුරාන් තමයි මේ දේ කළා මේ කෙවින්ගෙන් හොඳ මූණ ගන්න යන්නේ කියලා. ඉතින් නුරාන්ට මේ පාර වෙන්නේ නුරාන්ගේ අර එන ඩ්‍රයිවර් කෙවින්ගේ යාළුවෝ විස්තරය ඇහුවොත් අනිවාර්යෙන්ම කියයි. ඔන්න යාළුවනේ එතකොට නම් නිම්නාවේ ඉන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි. මොකද නුරාන්ගේ ඩ්‍රයිවර් විදිහට නේ පිරිමි ළමයා නුරාන්ගේ මේ ගේම් එකෙන් ගැලවෙන්නයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් එයාට ගැලවෙන්න හොඳ ක්‍රමයක් ලෙසත් මේ දේ කියලා බේරෙන එක පුළුවන්. ඉතින් යාළුවනේ ඉදිරියට බලා ගන්න පුළුවන් නුරාන්ගේ කෙවින්ගේ අතර මොන වගේ රණ්ඩුවක් ඇති වෙයිද කියලා. ඉතින් නිම්නාවෙත් ඉදිරියට අනිවාර්යයෙන්ම ළඟදිම කතාවට එනවා. ඉතින් අමතක නොකර subscribe කරලා තියාගන්න.